හරි ළමයි. අද පාඩම තියෙන්නේ කාබනික ප්‍රතික්‍රියා ගැන. කාබනික ප්‍රතික්‍රියා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඕගොල්ලන්ට අපි ඕගනික වල උගන්වනවානේ පරිවර්තන කියලා කොටස. පරිවර්තන කියලා උගන්වනවා, යාන්ත්‍රණ කියලා උගන්වනවා. ඔහොම උගන්වනවානේ. එතකොට ඔය පරිවර්තනද යාන්ත්‍රණද හැම එකටම මූල වෙන්නේ කාබන් කියන දැන් කාබන් දාමයක් ගත්තොත් කාබනික සංයෝගයක් ගත්තොත් එයාගේ තියෙන කාබන් පරමාණු වල සිද්ධ වෙන වෙනස්කම්. හරිද? පරමාණුවේ සිද්ධ වෙන වෙනස්කම් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකෝ දැන් සරලවම මෙහෙමයි. ඕගනික් වලදී සිද්ධ වෙන්නේ ඔයාට A කියලා සංයෝගයක් දෙනවා. කාබනික සංයෝගයක්. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම B කියලා තව කාබනික සංයෝගයක් හදන්න කියලා. හරිද? එතකොට මේ A සිට B දක්වා සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අපි පරිවර්තනයක් කියලා ගන්න. හරි. අන්න ඒ විදිහට මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට ඔයාගේ මේ A කියන කාබනික සංයෝගය. හරිද? එයා දැන් ඒ කාබනික සංයෝගය ඉන්නවනේ. එයාගේ මෙන්න මේ කාබන් පරමාණු වලට එක එක දේවල් වෙනවා. එක්ක හයිඩ්‍රජන් ලැබෙනවා. තේරුණාද? එහෙම නැත්නම් හයිඩ්‍රජන් ළමයාගෙන් අයින් වෙනවා. තව මෙන්න මේ විදිහට දිත්ත බන්ධන තිබ්බොත් ඒවා කැඩෙනවා. කැඩිලා ඒක බන්ධන හැදෙනවා. එහෙම නැත්නම් ඒක බන්ධන තියෙන කට්ටිය ත්‍රිත්ත බන්ධන හැදෙනවා. ඔය වගේ එක එක දේවල් මෙයාලට සිද්ධ වෙනවා. තේරුණාද? ක්ලෝරින් එනවා, ක්ලෝරින් අයින් වෙනවා. ඔය වගේ එක එක දේවල් වෙනවා. හරිද? අන්න ඒවට අපි කියනවා කාබනික ප්‍රතික්‍රියා කියලා. ඉතින් ළමයි මේ කාබනික ප්‍රතික්‍රියා කියලා දැන් අර පරිවර්තන පටන් ගන්න කලින් පරිවර්තන පටන් ගන්නේ ඇල්කේන් වලින්. හරිද? ඇල්කේන් වලින් තමයි පරිවර්තන අපි ආරම්භ කරන්නේ. ඒකට කලින් තියෙන ඉතාමත්ම පුංචි සරල කොටසක් තමයි මේ කාබනික ප්‍රතික්‍රියා කියලා කියන්නේ. හරිද? ඉතින් මේ වීඩියෝ එක ඇතුළේ මම ඔයගොල්ලන්ට නෝට් එක කියවනවා. නෝට් එක ලියා ගන්න. නෝට් එක ලියන අතරම මේ පාඩම තේරුම් ගන්න. ගොඩාක් අමාරුයි මතක තියාගන්න ඕනේ සංකීර්ණ කොටසක් නෙවෙයි මේක. මේක හරි සරලයි. ෂේප් එකේ අහගෙන ඉන්න. එතකොට නිකම්ම මේක ඔලුවට යනවා. හරි. දාගන්න මාතෘකාව කාබනික ප්‍රතික්‍රියා. ඉතින් මේ කාබනික ප්‍රතික්‍රියා කියන එක යටතේ ලියාගන්න මාතෘකාව බන්ධන විච්ඡේදනය. බන්ධන විච්ඡේදනය. ළමයි මේ ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ මොකක් හරි මේ තියෙන බන්ධනයක්. හරිද? අපි හිතමුකෝ A සහ B අතර බන්ධනයක් තියෙනවා. ඔන්න ඔය බන්ධනේ බිඳ වැටෙනවා. හරිද? මේ බන්ධනය බිඳ වැටිලා මෙන්න මේ බන්ධනය බිඳ වැටිලා A සහ D අතර තවත් බන්ධනයක් හැදෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියාවක් කියලා. තේරුණාද? ඔන්න මෙහෙම හිතන්නකෝ. AB කියලා AB අතර බොන්ඩ් එකක් බන්ධනයක් තියෙනවා. මේකට C කියලා කෙනෙක් එකතු වෙනවා. ඊට පස්සේ A සහ C එකතු වෙලා B කියන කෙනා අයින් වෙලා යනවා. අපි හිතමුකෝ දැන් මොකද මෙතනදී වෙලා තියෙන්නේ? මෙන්න මේ B කියන A හා B අතර තියෙන මෙන්න මේ බන්ධනේ බිඳ වැටෙනවා. බිඳ වැටිලා A හා C කියන බන්ධනේ ගොඩනගෙනවා. තේරෙනවද? ප්‍රතික්‍රියාවක් කියන්නේ බන්ධන බිඳ වැටීමක් සහ ගොඩනැගීමක්. හරි. එතකොට බන්ධන විච්ඡේදනය කියන එක යටතේ මෙන්න මෙහෙම ලියාගන්න. ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියකවල පවතින බන්ධන බිඳ වැටි අලුතින් බන්ධන සෑදීම සිදුවේ. එලෙස බන්ධන බිඳෙන ප්‍රධාන ආකාර දෙකකි. ඒ විදිහට බන්ධන බිඳෙන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මොනවද දන්නවද? එකක් තමයි සම විච්ඡේදනය, අනිත් එක තමයි විෂම විච්ඡේදනය. හරි. අර මම කියනවා දැන් ප්‍රධාන ආකාර දෙකක කියලා. ඒකේ යටින් එක කියලා දාගන්න සම විච්ඡේදනය. දෙවෙනි එක තමයි විෂම විච්ඡේදනය. හරි. සම විච්ඡේදනය. ඔන්න. දැන් අපි මුලින්ම කතා කරමු ලියන්න එපා මොකොත් අහන් ඉන්න. ඔන්න සම විච්ඡේදනය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ළමයි. දැන් හිතන්න මෙහෙම හිතන්න AB කියලා ඉන්න. මේ උදාහරණ. හරිද? AB අතර සහසංයෝජ බන්ධනයක් තමයි දැන් ඔන්න තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම සහසංයෝජ බන්ධනයක් තියෙනකොට මේ බන්ධනේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙයාගේ සංයුජතා කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනිකුයි මෙයාගේ සංයුජතා කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝනිකුයි එකතු වෙලා මොකද වෙන්නේ?
ඒ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ පවත්වාගෙන හවුලේ තියාගෙන මේ දෙන්න අතරේ මොකද වෙන්නේ? බන්ධනයක් බොන්ඩ් එකක් හැදෙනවා. හරිද? මේ ඉලෙක්ට්‍රෝන මෙහා වටා යනවා මේ ඉලෙක්ට්‍රෝන මෙහා වටා යනවා. මේ දෙන්නා කැරක් කැරක ඒ දෙන්න අතර ඉන්නවා. මොකද වෙන්නේ? මේ බන්ධනේ කැඩෙනකොට මේ බන්ධනේ ක්‍රම දෙකකට කැඩෙන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි සමවිච්ඡේදනය. මේ සමවිච්ඡේදනය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. A හා B ඉන්නවනේ. මේ දෙන්නගෙන් සම්පූර්ණයෙන්ම මේ ඉලෙක්ට්‍රෝනේ මෙයාගේ පැත්තට යනවා. මේ ඉලෙක්ට්‍රෝනේ මෙයාගේ පැත්තට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් හැදෙන්නේ කවුද? මොකද හැදෙන්නේ? වියුග්ම ඉලෙක්ට්‍රෝන ඉන්න දෙන්නෙක් හැදෙනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ තනියෙන් එක ඉලෙක්ට්‍රෝන එක නර කපල් වෙලා නැහැ. මේ යුගලනය වෙලා නැති කපල් එකක් විතර දැන් ජෝඩි ඉලෙක්ට්‍රෝන ඉන්නේ. එහෙම නැහැ. තනි තනියෙන් ඉන්නවා. තේරෙනවද? මෙන්න මෙහෙම එක්කෙනෙක් අපි කියන්නේ මුක්ත කණ්ඩක. මොකද්ද? මුක්ත කණ්ඩක කියලා. හරිද? ඔන්න ඔහම හැදෙනවා. ආයෙ තව ක්‍රමයක් තමයි මෙන්න මේ බොන්ඩ් එක කැඩෙන ඊළඟ ක්‍රමය විෂම විච්ඡේදනය. දැන් ඔයාලට තේරෙනවා මේකට සම විච්ඡේදනය කියුවේ කියලා. සමව තමයි ඉලෙක්ට්‍රෝන බෙදිලා යන්නේ. අනිත් ක්‍රමය තමයි විෂම විච්ඡේදනය. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම AB කියලා බොන්ඩ් එකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙන්නම එක පැත්තකට තමයි යන්නේ. තේරෙනවද? ඉලෙක්ට්‍රෝන දෙකම යන්නේ එකම පැත්තකට. එතකොට මෙයා තනි වෙනවා. මෙයාට ඉලෙක්ට්‍රෝන නැහැ. මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක්ම දැන් ඔන්න තියෙනවා. තේරෙනවද? ඔන්න ඔහොම කැඩෙන්නත් පුළුවන්. ඒකට අපි කියනවා විෂම විච්ඡේදනය කියලා. විෂමයිනේ. එකිනෙට විතරයි chance එක හම්බෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක විෂමයි. හරිද? ඒ නිසා අපි ඒකට කියනවා විෂම විච්ඡේදනය කියලා. හරි. දැන් තමයි දාගන්න මෙන්න මෙහෙම මේ වගුවක්. හරිද? එක පැත්තක සම විච්ඡේදනය ගැන ලියමු. අනිත් පැත්තේ විෂම විච්ඡේදනය ගැන ලියමු. සම විච්ඡේදනයේ පැත්තේ ලියා ගන්න සහසංයෝජ බන්ධනයක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය බන්ධනය වූ පරමාණු දෙක අතර සමානව බෙදෙන පරිදි බන්ධනය කැඩී යයි. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ඒ වාක්‍යයට යටින් දාගන්න. අර අපි හඳපු පේනව නේද? මෙන්න මෙහෙම. අර වාක්‍යයට යටින් මෙන්න මෙහෙම එකක් දාගන්න. මම පේන්න ඕන හින්දා මැදෙන් දාන්නේ. ඔහොම කියලා දාගෙන ඉරක් ඇඳලා මෙන්න මේ මුක්ත කණ්ඩක දෙක ලියාගන්න. ඔන්න ඔහොම. හරිද? ඊට පස්සේ අර විෂම විච්ඡේදන පැත්තේ ලියාගන්න සහසංයෝජ බන්ධනයක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බන්ධනය වූ පරමාණු දෙක අතර අසමානව බෙදෙන පරිදි බන්ධනය කැඩී යයි. එහෙම ලියලා යටින් දාගන්න මෙහෙම. A B කියලා තියෙනවා. අර විෂම විච්ඡේදන පැත්ත ලියා ගන්න. A plus B minus. ඇයි මේ A plus එක නෙවෙයි B minus එක නෙවෙයි හැදුනේ? දැන් මේ මොනවද මේ අයන හැදිලා තියෙන්නේ? ඇයි මේ ඉලෙක්ට්‍රෝන දෙකම මෙයාගේ පැත්තට ගියාට පස්සේ මෙයා ඍණාරෝපිත වෙනවා. එයාට එක ඉලෙක්ට්‍රෝන එකක් සාමාන්‍යයෙන් එයා උදාසීන තත්ත්වයේ ඉන්නවට වඩා දැන් එක ඉලෙක්ට්‍රෝන එකකට වැඩිනේ. තේරුණාද? අන්න ඒ නිසා තමයි එයා minus. හරිද? එයා නෙගටිව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා පොසිටිව් වෙනවා. මෙයා ධනාරෝපණයක් මෙයාට එනවා. හේතුව තමයි මෙයාගේ අර සාමාන්‍ය උදාසීන අවධියේ හිටපු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයවත් දැන් නැහැ මෙයා ළඟ. නිසා මෙයාට ධනාරෝපණයක් එනවා. හරි. ඊළඟට ආපහු සම විච්ඡේදනයේ පැත්තේ ලියා ගන්න මුක්ත කණ්ඩක සෑදේ. මුක්ත කණ්ඩක සෑදේ. මුක්ත කණ්ඩක සෑදේ. විෂම විච්ඡේදනයේ පැත්තේ ලියා ගන්න අයන සෑදේ. හරි තේරුණා නේද? ඊට පස්සේ ආපහු සම විච්ඡේදනයේ පැත්තේ ලියන්න එක් ඉලෙක්ට්‍රෝනයක විස්ථාපනය අර්ධ නැමි ඊතලයක් මගින් නිරූපණය කරයි. එක් ඉලෙක්ට්‍රෝනයක විස්ථාපනය අර්ධ නැමි ඊතලයක් මගින් නිරූපණය කරයි. ඒ කියන්නේ මෙහෙම. අතන අර දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තමයි මෙහෙම මම දැන් AB කියලා තිබ්බනේ. ඊපස්සේ මෙහෙම යනවා කියන එක ඔයගොල්ලන්ට මම පෙන්නුවේ යනවා කියන එක පැහැදිලිව පෙන්නන්න. හරිද? ඒ ක්‍රමය පාවිච්චි කරන්නේ නැහැ එක්සෑම් එකේදී මුක්ත කණ්ඩක හැදෙනවා කියන එක පෙන්නන්න. තේරුණාද? ඒක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න උගන්වනවා. ඕගොල්ලෝ මුක්ත කණ්ඩකයක් හැදෙනවා කියන එක පෙන්නන්නේ මෙන්න මෙහෙම.
පේනවද? අර්ධ නැමි. ඒ කියන්නේ අර ඊතලේ මේ මග්ගිස්සේ කොහොම V shape එකක් එනවනේ. මේ V shape එකේ එක භාගයයි අඳින්නේ. මෙන්න මෙහෙම. පේනවද? මෙන්න උහුම්. මෙහෙම එන්නේ මෙහෙම. ඔන්න එහෙම දෙකක් දාලා තමයි පෙන්වන්නේ. මෙහෙම දෙපැත්තට සමානව කැඩෙනවා කියලා. හරි. දැන් යටින් උදාහරණ දාලා මෙන්න මෙහෙම ලියන්න. අර සමවිච්ඡේදනයේ පැත්තේ උදාහරණ කියලා දාලා මෙන්න මෙහෙම දාගන්න. පළවෙනි උදාහරණේ ක්ලෝරින් ඉන්නවා. ඊට පස්සේ සමවිච්ඡේදනයක් වෙනවා. මේ බලන්න මේක එකම තැනින් පටන් ගන්න ඕනේ. නේ? එකම තැනින් පටන් ගන්න. එකම තැනින් පටන් ගන්න සමවිච්ඡේදනයක් වුණා. දැන් මොකද වෙන්නේ? මුක්ත කණ්ඩක හැදෙනවා. මුක්ත කණ්ඩක කීයක් හැදෙනවද මෙතන? දෙකක් හැදෙනවා. දෙන්නම ක්ලෝරින් නිසා අපි 2යි ක්ලෝරින් මුක්ත කණ්ඩක කියලා දානවා. මුක්ත කණ්ඩකයක් කියද්දි මෙන්න මෙතන මේ ඩොට් එක පේන්න ඕනේ. මේක මේ රවුමක් හරි බෝලයක් හරි නම් අඳින්න එපා. හරිද? මේක ඩොට් එකක්. ඩොට් එකක් වගේ ඉන්න ඕනේ. ඔන්න ඔහොම. හරිද? ඕකේ. ඊට පස්සේ තව උදාහරණයක් දාගන්න. ඒක දාලා ඒකට යටින් මෙන්න මේක දාගන්න. මේ කවුද දන්නේ එක්කෙනෙක්? මීතේන්. ඔන්න ඔහම ඉන්නවා. මෙයාගෙන් දැන් ඔන්න මුක්ත කණ්ඩක හැදෙනවා මෙහෙම. පේනවද? මේ බන්ධනයේ හිටපු එක ඉලෙක්ට්‍රෝන එකක් මෙයාට යනවා, එක ඉලෙක්ට්‍රෝන එකක් මෙයාට යනවා. දැන් කවුද හැදෙන්නේ? මෙන්න මෙහෙම මුක්ත කණ්ඩකයක් නේ දැන් හැදෙන්නේ. CH3 මුක්ත කණ්ඩකයක් හැදෙන්නේ. ඔන්න ඔහොම මුක්ත කණ්ඩකයකුයි මෙන්න මෙහෙම H කියලා මුක්ත කණ්ඩකයකුයි. හරිද? දැන් මේකට යටින් ආපහු මෙහෙමත් ලියාගන්න. CH3 කියන එක මෙහෙමත් ලියත හැකි නැත්නම් මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. CH3 මුක්ත කණ්ඩකය. මෙන්න මෙහෙම. හරිද? ඕකේ. ඊට පස්සේ අර විෂම විච්ඡේදනයේ පැත්තේ මෙන්න මේ උදාහරණ ටික දාගන්න. උදාහරණ කියලා ලියාගන්න විෂම විච්ඡේදනයේ පැත්තේ. පළවෙනි එක HBr. දැන් මොකද දාන්නේ? අර අර්ධනමී තලයේද නෑ. මෙන්න මෙයා. තේරුණාද? මේකට කියන්නේ මෙතන මේ ලියා ගන්න ඊට උඩින් ඉලෙක්ට්‍රෝන යුගලයක විස්ථාපනයේ නැමී තලයක් මගින් නිරූපණය කරයි. ඒක ලියලා තමයි මේක එන්නේ. හරි. දැන් කවුද හැදෙන්නේ? H+ කෙනෙකුයි බ්‍රෝමින් මයිනස් කෙනෙකුයි. ඕකේ. හරි. ඊට පස්සේ දෙවෙනි උදාහරණය දාගන්න. CH3 C double bond O CH3. මෙහෙම කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් මෙයාට තියෙනවා ඩෙල්ටා මයිනස් ආරෝපණයක්, මෙයාට තියෙනවා ඩෙල්ටා ධන ආරෝපණයක්. මේක ඔන්න මේ පැත්තට කැඩෙනවා. මේ ඩබල් බොන්ඩ් එකෙන් එක්කෙනෙක් කැඩෙනවා. හරිද? ඊට පස්සේ හැදෙන්නේ කවුද? හැදෙන කෙනා මම මෙතනින් දාන්නම්. මේ ඉන්නේ හැදෙන කෙනා. කවුද හැදෙන්නේ? දැන් මොකද මේ මෙතන වෙලා තියෙන්නේ? මෙතන මේ ඩබල් බොන්ඩ් එකක් නේ තිබ්බේ. ඒ ඩබල් බොන්ඩ් එකෙන් එක බොන්ඩ් එකක් තමයි කැඩිලා තියෙන්නේ. තේරුණාද ඔයාලට? දැන් ඉස්සෙල්ලා HPR කෙනෙක් කැඩුනම එතන තිබ්බේ එක බොන්ඩ් එකයිනේ. එතකොට කැඩුනාට පස්සේ කෙලින්ම H+ and bromide H+ and bromide කියලා අයන දෙකක් හැදුනා. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙයා දෙන්නෙක් ඉන්න එකෙන් එක්කෙනෙක් නිකඩෙන්නේ. එතකොට ඒ නිසායි මේ එකම අණුවක් ඇතුලේ ඍණායනයයි ධනායනයයි කියන්නේ ඍණාරෝපණයක් ධනාරෝපණයක් තියෙන්නේ. තේරුණාද? එතකොට සමස්තයක් වශයෙන් ගත්තම මේක මොකක්ද වෙලා තියෙන්නේ? මේ කැලේ උදාසීනයි. සමස්තයක් විදිහට ගත්තම උදාසීනයි. හරි. ඒක එතන ඉවරයි. දැන් ওই වගේ සරල පුංචි සිද්ධි කතා මේකේ කතා කරන්න තියෙන සංවිච්ඡේදනය විෂම විච්ඡේදනය. ඒ කොටස එතනින් හරි. ඊට පස්සේ තමයි දාගන්න නෝට් එකක්. ඊතල වර්ග. මේක මේ පොඩි නෝට් එකක්, එක්ස්ට්‍රා නෝට් එකක්. ඊතල වර්ග. පළවෙනි ඊතලේ තමයි මේක. මෙන්න මේ ඊතලෙන් මොකද්ද කියන්නේ? ලියාගෙන ඉස්සරහින් තනි දිශාවට සිදුවන ප්‍රතික්‍රියා. දෙවෙනි එක මේ තියෙන මොකද්ද? මේකෙන් කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා. පේනවනේ? ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා. අර half ඊතල, භාග ඊතල දෙකක් පැත්තට තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්න එක. සංප්‍රයුක්ත ව්‍යුහ නිරූපණය ලියාගෙන ඉස්සරහින් සංප්‍රයුක්ත ව්‍යුහ නිරූපණය.
ඊට පස්සේ හතරවෙනි එක මෙන්න මේ ඊතලේ දාගන්න. ඉස්සරහින් ලියා ගන්න තනි ඉලෙක්ට්‍රෝනයක විස්ථාපනය නිරූපණය. ඊට පස්සේ මේක දාගන්න. මේකේ තේරුම මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගලක විස්ථාපනය නිරූපණය. හරි. ඔය තියෙන ඊතල වර්ග ටික. ඔය ටික මතක තියෙන්න ඕනි. මලකු දෙයක් නැහැ නේ. ඉතින් ඔක දැනටමත් ඔයගොල්ලෝ දන්න ඒවා පහක් තමයි ඔය තියෙන්නේ. නේද? ඔක මතක තියෙන්න ඕනි. ඊළඟට ලියාගන්න මෙන්න මෙහෙම එකක්. කාබනික ප්‍රතික්‍රියාවල වඩාත් වැදගත් වන්නේ කාබන් පරමාණු මත සිදුවන වෙනස්කම් වේ. තරුව දාලා යටින් ප්‍රතික්‍රියාවලදී කාබන් පරමාණු සම්බන්ධ වන ප්‍රතික්‍රියාවලදී කාබන් පරමාණු සම්බන්ධ වන ප්‍රතික්‍රියකය උපස්තරය ලෙසද අනෙක් ප්‍රතික්‍රියකය ප්‍රතිකාරකය ලෙසද හඳුන්වයි. ඒ කියන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. ඔන්න දැන් මම ඔයගොල්ලන්ට ඕගනික් වල එන එක රියැක්ෂන් එකකින්ම පෙන්නන්නම්. මේක අහන් ඉන්න නිකන්. හරි. ඔන්න දැන් ඉන්නවා CH3Cl. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. දැන් ළමයි අපි මෙයාට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මොකද වෙන්නේ? මෙහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම පස්සේ මෙයාගේ මේ ක්ලෝරින් කියන එක විස්ථාපනය කරනවා මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩය. ඊට පස්සේ එවිලා හැදෙනවා මෙතනෝල් කෙනෙක්. CH3OH කෙනෙක් හැදෙනවා. හරිද? එතකොට දැන් මෙන්න මෙයානේ කාබන් පරමාණුව ඉන්න කෙනා. තේරුණාද? මෙන්න මේ කාබන් පරමාණු සම්බන්ධ වන ප්‍රතික්‍රියකය. ඔයගොල්ලෝ පේනවනේ මෙතන මේ රියැක්ෂන් එක ප්‍රතික්‍රියාවක් වෙලා තියෙනවා. ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ ප්‍රතික්‍රියක. හැදෙන්නේ ප්‍රතිඵල. එතකොට මේ ප්‍රතික්‍රියක අතරින් කාබන් පරමාණු සම්බන්ධ වන ප්‍රතික්‍රියකය. හරිද? මෙතන මේ රිසල්ට් එකට අදාළ වෙනස්කම සිද්ධ වෙන කාබන් පරමාණුව ඉන්නවනේ. අන්න. ඒ කාබන් පරමාණුව අයිති ප්‍රතික්‍රියකේ ඉන්නවනේ. අන්න එයාට අපි කියනවා උපස්තරය කියලා. උපස්තරය. ඊට පස්සේ මෙන්න මෙහෙම එන කෙනාට අපි කියනවා. ඒ කියන්නේ අර මෙයාව වෙනස් කරන්න බලාගෙන එන කෙනාට අපි කියනවා ප්‍රතිකාරකය. ප්‍රතිකාරකය කියලා කියනවා. තේරුණාද? හරි. ඊට පස්සේ මෙන්න මේ උදාහරණ එතනින් දාගන්න. ඊතලයේ යටට නෙමෙයි. මෙහෙම ලියලා මෙහෙම පොඩියට ලියලා ඊට පස්සේ ඉරක් මෙහෙම ගහලා ඊට පස්සේ ප්‍රතිඵලය ලියන්න. අර සාමාන්‍ය ප්‍රතික්‍රියා ලියන විදිහට. ඕකේ. තව උදාහරණ ලියගන්න මෙන්න මෙහෙම. මේක නිකන් ලියාගන්න. මේ තියෙන්නේ බෙන්සීන් මලයක් ළමයි. මේ ඉන්නේ බෙන්සීන් කෙනෙක්. එයාට අපි දානවා ක්ලෝරින්. හරිද? ක්ලෝරින් දාලා නිර්ජලීය මේ නිජ කෙනකින් කියන්නේ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඕක මේ එක්සෑම් එකේදී නිජ කියලා ලියන්නේ නැහැ නිර්ජලීය කියලා එන්න ඕනේ. ඒක ලියලා මෙන්න මෙහෙම දාන්න. මේකෙන් කියන්නේ මෙහෙමයි. මෙන්න මෙයයි ඉද්දි මෙන්න මේ ක්ලෝරින් බෙන්සින් වලට සම්බන්ධ වෙනවා. ඕක තමයි ඔය කියන්නේ. ඕක ඕගනික් වලදී ඕගොල්ලන්ට එන ප්‍රතික්‍රියාවක්. අපි මේක පරිවර්තන වලදී යූස් කරනවා. පාවිච්චි කරනවා. දැනට ඔයාලා දන්නේ නැහැනේ. මේක නිකන් ලියාගන්න. එතකොට දැන් කියන්න බලන්න කවුද මෙතන උපස්තරය? මෙයානේ. මෙයා තමයි උපස්තරය. ඇයි කාබන් පරමාණුවක් ඉන්නේ මෙයාගෙන්? හරි. මෙයා කවුද? මෙයා තමයි ප්‍රතිකාරකය. ඔන්න ඔහම යටින් ඕක ලියාගන්න. හරි. ඊට පස්සේ තව ගන්න මාතෘකාව ප්‍රතිකාරක වර්ග. මාතෘකාව දාගන්න ප්‍රතිකාරක වර්ග. එතකොට ළමයි දැන් අර ප්‍රතිකාරක කියලා අපි කිව්වනේ. ඒ කියන්නේ උපස්තරය වෙනස් කරන්න. උපස්තරය ප්‍රතිඵලයක් බවට පත් කරන්න
එයා ළඟට එන කෙනාට තමයි අපි කියන්නේ ප්‍රතිකාරකය කියලා. ඉතින් ওই ප්‍රතිකාරක වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක, අනිත් එක නියුක්ලියෝෆිලික ප්‍රතිකාරක, තුන්වෙනි එක තමයි මුක්ත කණ්ඩක. මුක්ත කණ්ඩක කියනවාද? අපි අර ඉගෙන ගත්ත ඉස්සර. අනේ මොන තමයි මුක්ත කණ්ඩක කියලා කියන්නේ. හරි. ලියාගන්න අර කටට ලියාගන්න මෙහෙම. අපි මේවා ගැන තව තව කතා කරනවා පහලට. එනකොට මේක ලියාගන්න. ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක. ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක. දෙවෙනි එක නියුක්ලියෝෆිලික. නියුක්ලියෝෆිලික ප්‍රතිකාරක. තුන්වෙනි එක මුක්ත කණ්ඩක. හරි මුක්ත කණ්ඩක. දැන් ලියාගන්න මාතෘකාවක් මේ තුන ලියලා ඉවරයිනේ. දැන් ලියාගන්න අපව ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක. ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක කියලා ලියලා ඒ මාතෘකාවම ඒ කියන්නේ එක්ස්ටෙන්ඩ් කරන්න දික් කරන්න. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ එක කියලා දාලා ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක කියලා සිංහලෙන් ලියවනේ. වරහන් ඇතුලේ ඉංග්‍රීසියෙන් ලියා ගන්න. වරහන් ඇතුලේ ඉංග්‍රීසියෙන් ලියා ගන්න. ඉලෙක්ට්‍රෝෆයිල්ස්. ඉලෙක්ට්‍රෝ බලන්න බෝඩ් එක. ඉලෙක්ට්‍රෝෆයිල්ස්. ඉලෙක්ට්‍රෝෆයිල්ස්. හරිද? ඊට පස්සේ E+ කියලා දාගන්න. හරිද? ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන එක කියන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරකයක් කියන එක අපි සංකේත කරන්නේ මෙන්න මෙහෙම E+ එකකින්. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියාගන්න. තරුවදලා ලියාගන්න ඒක යටතේ ඉලෙක්ට්‍රෝන කාමී ඇලයිරක් ඉලෙක්ට්‍රෝන සොයා යන ප්‍රතිකාරක වේ. ඊළඟ තරුව ඍණාරෝපිත ප්‍රභේදවලට කැමැත්තක් දක්වන ප්‍රතිකාරක වේ. ආය තරුව දාලා උදාහරණ අංක 1. ධන ආරෝපිත ප්‍රභේද. ධන ආරෝපිත ප්‍රභේද. හරිද? ධන ආරෝපිත ප්‍රභේද ඒව මොනවද? ධන ආරෝපිතයට උදාහරණ කීපයක් තමයි NO2+, Cl+, H+. හරිද? ඊට පස්සේ දෙවෙනි උදාහරණය ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේද. එකට ලියා ගන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 BF3 මතකද මේ ව්‍යුහ බන්ධන පාඩමේ අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයක් කියලා. හරි. දැන් මෙතන අපි කියවනේ මේ ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක. පළවෙනිට මම මාතෘකාව දාලා පළවෙනිට අපි ලිව්ව කරුණ තමයි මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන සහිත. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන කාමී කට්ටියක්. ඒ කියන්නේ මොකද? දැන් මෙහෙම හිතන්න. කියන්නේ මෙහෙම. ඔය හිතන්න. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා. හරිද? අපි හිතමුකෝ ඒ කියලා කෙනෙක් ඉන්නවා. හරිද? මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මෙයා වටා ඉන්න මෙයා දැන් හිතන්නකෝ මෙයා අර උච්ච වායු අවස්ථාවකට එන්න මෙයාගේ සංයුජිතා කවචයේ අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. මෙයාට මොකද්ද වෙන්න ඕනි? මෙයාට ඕනි එයා ළඟට ඉලෙක්ට්‍රෝන ගන්න. තේරුණාද? ඉලෙක්ට්‍රෝන වලට තමයි මෙයා ආස කරන්නේ. ඉලෙක්ට්‍රෝන්ස් කියන තමයි මෙයාට ෆීලින් එකක් එන්නේ. හරිද? අපි මොකද්ද කියන්නේ මෙහෙම කට්ටියට? ඉලෙක්ට්‍රෝෆිලික කියලා. ඇයි? ඒගොල්ලන්ට ෆීලින් එකක් එන්නේ ඉලෙක්ට්‍රෝන ගැන. මෙහෙම කට්ටිය හොයා යන්නේ ඉලෙක්ට්‍රෝන ඉන්න තැන. තේරුණාද? අන්න ඒකයි කියන්නේ මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන කාමී හේවත් ඉලෙක්ට්‍රෝන සොයා යන ප්‍රතිකාරක කියලා. තේරුණාද? දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ මෙන්න මේ හරිය ඍණ ආරෝපිත කෙනෙක් හිටියොත් තාක්ෂණය යා ළඟට යනවා. ඇයි ඍණ ආරෝපිතය කියන්නේ ආගව ඉලෙක්ට්‍රෝන වැඩි මෙයාටත් එක්කෙනෙක් දෙන්නෙක් ගන්න පුළුවන්. තේරුණාද? අන්න ඒ නිසා මේගොල්ලෝ අර ඍණ ආරෝපිත කටයෝ හොයා යනවා. මෙහෙම ඉලෙක්ට්‍රෝෆිලික ඉලෙක්ට්‍රෝන්ස් ගැන ෆීලින් එකක් තියෙන කට්ටියට උදාහරණ දෙකක් තමයි මේ දුන්නේ. ධන ආරෝපිත ප්‍රභේද සහ ඉලෙක්ට්‍රෝන ඌණු ප්‍රභේද කියලා. ධන ආරෝපිත ප්‍රභේද කියන්නේ දැන් ඔන්න හිතනකො H+ එකක් තියෙනවා කියලා.
මෙයාට ඉන්න පහසු H+ කියන්නේ මොකක්ද? එයාගේ එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ කියන එකනේ. H ට ඉන්නෙත් කොහොමත් එක ඉලෙක්ට්‍රෝන එකයි. එයාත් නැහැ කියන එකනේ H+ කියන්නේ. ඒතර මෙයාට අග්ගාලා බලනවා ඉලෙක්ට්‍රෝන එකක් තමන් ගාවට ගන්නවා. එතකොට එයාගේ අර න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝනය උදාසීන වෙනවා. තේරෙනවද? අන්න ඒ හින්දා. අන්න ඒ වගේ ධනාරෝපිත කට්ටිය ඉලෙක්ට්‍රෝෆිලික කාණ්ඩ වෙනවා. ආයේ අෂ්ටකය සම්පූර්ණ කට්ටිය. තේරෙනවද? ඒ කියන්නේ අෂ්ටකය සම්පූර්ණ සහ ඒ වගේ ඉලෙක්ට්‍රෝන ඌණ වෙන්න මොකක් හරි හේතුවක් තියෙන කට්ටිය ඉලෙක්ට්‍රෝෆිලික කට්ටිය බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ මම ඊළඟට ආපහු තවද ලියා ගන්න. ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රභේද. ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රභේද. ඉලෙක්ට්‍රෝන ඌණ බැවින් ඉලෙක්ට්‍රෝන බහුල මාධ්‍ය සමග ප්‍රතික්‍රියා කරයි. උදාහරණ කියලා කාබන් පරමාණු අතර ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පවතින විට කාබන් පරමාණු අතර ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ඉහළ බැවින් ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කරයි. තේරෙනවද නේද කිව්ව කතාව? මොකද ඒ කියන්නේ? දැන් හිතන්න කාබන් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා කියලා. ඔහොම ඉන්න. මෙයා අතරේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉතාමත් ඉහළයිනේ. දැන් මේ හරිය ඉන්නවා කවුරු හරි ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතිකාරකයක්. ඉලෙක්ට්‍රෝෆයිල් එකක් ඉන්නවා. හරිද? එයාට අග්ගාලා මෙයා ගාවට ඇවිල්ලා මෙතන මේ ඝනත්වයේ වැඩි ස්ථානයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. තේරෙනවද? එතකොට මෙයාට ඉලෙක්ට්‍රෝන හම්බ වෙනවා. අන්න එහෙම එකක් තමයි කියන්නේ. හරි උදාහරණ කියලා මම කිව්වා වාක්‍යයට ඇටින් දැන් උදාහරණ කියලා ලියුවානේ. දැන් මෙන්න මෙහෙමයක් ඇඳ ගන්න. ඔන්න ඕකෙන් පෙන්නන්නේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝෆයිල්ස් ඇවිල්ලා මේගොල්ලන්ට ඇටැක් කරනවා කියලා. හරිද? ඊළඟට මාතෘකාව දාගන්න නියුක්ලියෝෆිලික ප්‍රතිකාරක. නියුක්ලියෝෆිලික ප්‍රතිකාරක වලට ඉංග්‍රීසියෙන් කියන්නේ නියුක්ලියෝෆයිල්ස් කියලා. මෙන්න මෙහෙම. නියුක්ලියෝෆයිල්ස්. නියුක්ලියෝෆයිල්ස්. මේක අපි සංකේතවත් කරනවා මෙන්න මෙහෙම. capital N simple U minus. හරිද? capital N simple U minus. ඕක තමයි නියුක්ලියෝෆයිල් එකක සංකේතය වෙන්නේ. මේගොල්ලන්ට අපි කියනවා න්‍යෂ්ටිකාමී කියලා. දැන් අපි අරගොල්ලන්ට කිව්වේ ඉලෙක්ට්‍රෝනකාමී කියලානේ. මේගොල්ලන්ට අපි කියන්නේ න්‍යෂ්ටිකාමී කියලා. දාගන්න තරුවක් දාලා ලියා ගන්න. මේවා න්‍යෂ්ටිකාමී හෙවත් න්‍යෂ්ටි සොයා යන ප්‍රතිකාරක වේ. ඊළඟ තරුව ධනාරෝපිත ප්‍රභේද වලට කැමැත්තක් දක්වන ප්‍රතිකාරක වේ. උදාහරණ විදිහට අංක 1 ඍණ ආරෝපිත ප්‍රභේද. මේ නියුක්ලියෝෆයිල්ස් කියන්නේ මොනවාටද? අර මොකක් හරි ධනාරෝපිත න්‍යෂ්ටියක් හොයාගෙන යන කට්ටියට තමයි නියුක්ලියෝෆයිල් කියලා කියන්නේ. ඒගොල්ලන්ට ෆීලින් එකක් එන්නේ නියුක්ලියස් එකක් ගැන. නියුක්ලියස් එක ගැන තමයි ෆීලින් එක එන්නේ. හරිද? ඒ හින්දා අපි යාට කියන්නේ නියුක්ලියෝෆයිල් කියලා. තේරුණාද? මේගොල්ලන්ට අපි නියුක්ලියස් එකට මොකද සිංහලෙන් කියන්නේ න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිකාමී කියන්නේ අන්න ඒ හින්දා. හරි. එතකොට ඒගොල්ලන්ට උදාහරණ මොනවද? එහෙම න්‍යෂ්ටිකාමී කට්ටියට අංක 1 ඍණ ආරෝපිත ප්‍රභේද. ර්ණ ආරෝපිත ප්‍රභේද වලට උදාහරණ මොනවද? ක්ලෝරයිඩ්, හයිඩ්‍රොක්සයිඩ්. ඔයගොල්ලෝ දන්නවයි ඍණ අයන තියෙන්නේ. ඔන්න ඕවා. අනායන තියෙන්නේ සයනයිඩ්. හරිද? ඊට පස්සේ CH3- ඔන්න ඔහොම. හරි. ඊට පස්සේ අංක 2 දාලා ලියා ගන්න. එකසාර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රධානය කළ හැකි ප්‍රභේද. එකසාර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රධානය කළ හැකි ප්‍රභේද. එහෙම ප්‍රභේද මොනවාද? මෙන්න මේවා. ඇමෝනියා. එයාගේ ඉන්නවනේ මෙන්න මෙහෙම. ඇයි නයිට්‍රජන්ට 5ක් තියෙනවනේ. 5න් 3ක් සෙට් හයිඩ්‍රජන් ඇවිල්ලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නට මොකක් හරි කරගන්න පුළුවන්. අන්න එහෙම අය. ඊට පස්සේ තව කවුද? H2O. දැන් ඔක්සිජන් ගත්තම හයිඩ්‍රජන් ඔහම බැඳලා ඉන්නේ. මේ දෙපැත්තේ ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මෙයාලා ගාව ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේගොල්ලන්ට මේ ඉලෙක්ට්‍රෝන ඕනේ නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මෙයාලට ඕනේ ධන ආරෝපිත දේවල්. තේරෙනවද? මෙයාලා ඇදිලා යන්නේ. මේගොල්ලන්ට ෆීලින් එකක් එන්නේ අර ධන ආරෝපිත දේවල් ගැන. එහෙම තමයි ළමයි නැති දෙන්නේ හොයන්නේ අපි හැම වෙලේම.
හරි. ඊළඟට තරුවක් දාලා ලියා ගන්න. නියුක්ලියෝෆිලික ප්‍රතිකාරක ඉලෙක්ට්‍රෝන බහුල ප්‍රතිකාරක බැවින් ඉලෙක්ට්‍රෝන ඌන ධන ආරෝපිත ප්‍රභේද සමග ප්‍රතික්‍රියා කරයි. උදාහරණයක් දාලා අංක 1 උදාහරණයක් CH3 bromine plus මේවා ලියා ගන්න. දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? දැන් පේනවද මෙතන මම මේ පෙන්නලා දෙන්නේ විෂම විච්ඡේදනය. මේ බ්‍රෝමින් කියනක නම් මේ බන්ධනයේ තිබ්බ ඔක්කොම ඉලෙක්ට්‍රෝන ටික යාට ගන්නවා. යාට ගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙයාට ඩෙල්ටා ධන ආරෝපණයක් එකතු වෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මෙයා මේ CH3+ කෙනෙක් වෙනවනේ. ඇයි? මේ ටික ඔක්කොම මෙයා ගන්නවනේ. එහෙම වුණාට පස්සේ නියුක්ලියෝෆයිල් කෙනෙක් එනවා. ඉතින් මෙයාගේ දුක සැප කරන්න. හරිද? ඒක තමයි කියන්නේ. හරි. ඊළඟට මෙන්න මේක දාගන්න. මේ තියෙන්නේ ඒ වගේම සංසිද්ධියක් තමයි. එක ඉරකින් දාගන්න. දෙකක් නෙමෙයි. එක ඊතලයක් කොහොම. හරි. ඊට පස්සේ තරුවක් දාලා ලියා ගන්න. නියුක්ලියෝෆයිලයක් ඉලෙක්ට්‍රෝෆයිලයට ලබා දෙන ඉලෙක්ට්‍රෝන බන්ධන සාධයි. නියුක්ලියෝෆයිලයක් ඉලෙක්ට්‍රෝෆයිල ප්‍රතිකාරකයට ලබා දෙන ඉලෙක්ට්‍රෝන ලබාගෙන බන්ධන සාධයි. ඒ කියන්නේ මේ දෙන්නත් එක්ක තුලා බන්ධන හදනවා කියන්නේ. මේ බලන්න. සංකේතාත්මක මෙන්න මෙහෙම එකක් දාගෙන ඉන්නකො. හරිද? උදාහරණ තමයි මෙන්න මේවා. CH3+ කෙනෙකුයි ක්ලෝරයිඩ් කෙනෙකුයි ඉන්නවා. මෙයා කවුද? මෙයා ඉලෙක්ට්‍රෝෆයිල් එකක්. මෙයා නියුක්ලියෝෆයිල් එකක්. දැන් මොකද වෙන්නේ? CH3 Cl කියලා ඒ දෙන්න එකතු වෙලා බන්ධනයක් හදාගන්නවා. ඔන්න තව උදාහරණයක්. CH3 CH2+ ධන හයිඩ්‍රොක්සයිඩ් මොකද වෙන්නේ? CH3 CH2OH. හරිද? ඕකේ. දැන් දාගන්න ආපහු මාතෘකාවක් මුක්ත කණ්ඩක. තුන්වෙනි ප්‍රතිකාරක වර්ගය. මුක්ත කණ්ඩක. ඒ යටතේ ලියාගන්න. තරුව දාලා වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් පවතින ප්‍රභේද වේ. මම කලින් කිව්ව එක. වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් පවතින ප්‍රභේද වේ. උදාහරණ මෙන්න මේ ටික ලියාගන්න. මුක්ත කණ්ඩක තුනක් ලියාගන්න. ඕන පැත්තකින් මේ මුක්ත කණ්ඩක ඉලෙක්ට්‍රෝන දාගන්න එක ප්‍රශ්නයක් නේ. ඔයාලට මේ පැත්තෙන් දාන්න බෑ. මොනද හයිඩ්‍රජන්ට යනවා වගේනේ. එහෙම දාන්න එපා. මේ පැත්තෙන් දාන්න. හරි. ඊට පස්සේ තරුවක් දාලා ලියාගන්න. බන්ධන සමවිච්ඡේදනයේ සෑදේ. මේවා කලින් කිව්වා තමයි. ඊට පස්සේ තරුවක් දාලා බෙහෙවින් ප්‍රතික්‍රියාශීලීය. මුක්ත කණ්ඩකවල වියුග්ම ඉලෙක්ට්‍රෝනය යුගලනය වීමට තැත් කරයි. හරිද? ඇයි මේගොල්ලෝ මෙච්චර ප්‍රතික්‍රියාශීලී? අර මේ තනියෙන් ඉන්න කෙනා ඉන්නවනේ. මෙයා බලන්නේ යාට පුළුවන් තරම් තව පාර්ට්නර් කෙනෙක් හොයාගන්න. හරිද? කපල් වෙන්න තමයි යා බලන්නේ. යා හරීම ප්‍රතික්‍රියාශීලී. හරිද? ඒ හින්දා තමයි මුක්ත කණ්ඩකය මෙච්චර ප්‍රතික්‍රියාශීලී වෙන්නේ. ඊළඟට තරුවක් දාලා වියුග්ම ඉලෙක්ට්‍රෝනයේ පවතින කාබන්ට බැඳී ඇති ඇල්කිල් කාණ්ඩ සංඛ්‍යාව අනුව මුක්ත කණ්ඩක වර්ග තුනකි. හරිද? ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් ඔන්න
අපි දැන් මෙතනදි කතා කරන්නේ කාබනික ප්‍රතික්‍රියාවේදී අපි කතා කරනෝනේ කාබන් මගින් සෑදෙන මුක්ත කණ්ඩක. දැන් අර ක්ලෝරින් බ්‍රෝමින් වගේ වල මුක්ත කණ්ඩක හැදෙනවා. හැබැයි අපි කාබන් වලිනුත් හැදෙන ඒවා ගැන කතා කරනෝනේ. එතකොට මෙන්න මේ මුක්ත කණ්ඩකය සඳහා හේතු වෙනවා. හරිද? වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් පවතින කාබන්ට මෙන්න මෙයාට දැන් මුක්ත කණ්ඩකයක් මෙයා වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙයාට බැඳිලා තියෙන ඇල්කිල් කාණ්ඩ සංඛ්‍යාව අනුව අපිට මේක නම් කරන්න පුළුවන් ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා. ප්‍රාථමික 1 not ද්විතීයික 2 not තෘතීයික 3 not. හරිද? මෙන්න මෙහෙම නම් කරන්න පුළුවන්. ප්‍රාථමික ඒවට අපි මෙන්න මේකයි කියන්නේ. ප්‍රාථමික කියන්නේ එක ඇල්කිල් කාණ්ඩයක් විතරයි සෙට් වෙලා ඉන්නේ. අනිත් අය හයිඩ්‍රජන් හෝ වෙන මොනවා හරි වෙන්න පුළුවන්. තේරුණාද? ද්විතීයිකයි නම් ඇල්කිල් කාණ්ඩ දෙකක් තියෙන්න ඕනේ. තෘතීයිකයි නම් ඇල්කිල් කාණ්ඩ තුනක් තියෙන්න ඕනේ. තේරුණාද? හරි. එහෙනම් දැන් මෙහෙම ලියා ගන්න. දැන් අර ලියාගත්තනේ වාක්‍ය. ඒකට යටින් මෙන්න මෙහෙම මුක්ත කණ්ඩක කියලා ලියාගෙන මෙන්න මෙහෙම එකක් දාගන්න. හරි. ඔහොම තුනක් දාගෙන ප්‍රාථමික 1 not ද්විතීයික 2 not තෘතීයික 3 not මේක යටතේ ලියා ගන්න. ඔන්න ඔහොම ලියාගන්න. ප්‍රාථමික ද්විතීයික තෘතීයික ඔන්න විදිහට ලියාගන්න. හරි. ඕවා තමයි මුක්ත කණ්ඩක වර්ග 3. ඊට පස්සේ තරුවක් දාලා ලියාගන්න. ඇල්කිල් කාණ්ඩ වලට ඉලෙක්ට්‍රෝන මුදා හැරීමේ හැකියාව ඇලයිරක් විකර්ෂණය කිරීමේ හැකියාව පවතී. මෙන්න මේ ඇල්කිල් කාණ්ඩ වලට පුළුවන් ළමයි මෙන්න මේ බොන්ඩ් එක තියෙනවානේ. මේ බොන්ඩ් එක දිගේ මෙන්න මේ පැත්තට මේ මුක්ත කණ්ඩකයේ පැත්තට ඉලෙක්ට්‍රෝන යවන්න. ඉතින් ළමයි මෙන්න මේක මම කන්න. මෙන්න මේ ඇල්කිල් කාණ්ඩ ඉන්නවනේ. මුක්ත කණ්ඩකයට සම්බන්ධ වෙලා. හරිද? මෙන්න මේ ඇල්කිල් කාණ්ඩයට පුළුවන් මෙයාගේ මේ බන්ධනයේ දිගේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ දිශාවට මුක්ත කණ්ඩකයේ පැත්තට විකර්ෂණය කරන්න. ඒ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික තල්ලු කරන්න පුළුවන්. මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේ බොන්ඩ් එකේ මේ පැත්තේ තියෙන ටික මෙහෙට තල්ලු කරන්න පුළුවන්. තේරුණාද? ඒක තමයි කිව්වේ. දැන් යටේ ලියා ගන්න අර කිව්ව වාක්‍යයට යටින් ඇල්කිල් කාණ්ඩය විශාල වන විට ඉලෙක්ට්‍රෝන මුදා හැරීමේ හැකියාව වැඩි. හරිද? ඇල්කිල් කාණ්ඩය විශාල වෙනකොට ඉලෙක්ට්‍රෝන මුදා හැරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් ඔන්න බලන්න එක CH3 කෙනෙක් ඉන්නවා. හරි. එයා මේ පැත්තට විකර්ෂණය කරන අර ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන්න තියෙන හැකියාවට වඩා මෙන්න මෙහෙම කෙනෙක්ට හැකියාව වැඩි වෙනවා. මෙතිල්ට වඩා එතිල් කාණ්ඩයකට හැකියාව වැඩි වෙනවා. දැන් හිතන්නකෝ ළමයි අර නිකන් දැන් මෙහෙම තියෙනවා. ලෝයියක් කොහොම තියෙනවා. ළමයි ටිකක් එකතු වෙලා කොහොම තල්ලු කරනවා. හරි. එක ළමෙක් තල්ලු කරනවට වඩා ලොකු බලයක් එනව නේද මෙහෙම දෙන්නෙක් විතර එකතු වෙලා තල්ලු කරද්දී. අන්න ඒක තමයි ඔය කියන්නේ. දෙන්නෙක් හිටියම අර විකර්ෂණය කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා. දැන් ඒක මෙන්න මෙහෙම සටහනක් දාගමු අපි නෝට් එකක්. මෙන්න මෙහෙම එකක් දාගන්න. උදාහරණ කියලා ලියලා CH3 එයාට වඩා වැඩි හැකියාව කාගේද? එතිල්ගේ. එතිල්ට වඩා හැකියාව වැඩි කාගේද? ප්‍රොපිල්ගේ. හරිද? ඊට පස්සේ දැන් මට ඉඩ නැහැ. මෙන්න මේ ප්‍රොපිල් කියන එක තියෙනවනේ.
ඒ ප්‍රොපිල් කියන එක කෙනාට ඉස්සරහින් ආපහු මෙන්න මෙහෙම එකක් දාගෙන ලියා ගන්න CH3 CH3 හරිද මෙන්න මේ විදිහට ශාකණය වුණ ඇල්කිල් කාණ්ඩයකට තියෙන හැකියාව අර රේඛීය එක්කෙනෙක්ටත් වඩා වැඩි. ඔකට දැනගන්න ඕනේ ඒක. හරිද? එහෙම වැඩි වෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ ලියා ගන්න තරුවක් දාලා මුක්ත කණ්ඩකවල ස්ථායීතාව. ඒක යටතේ ලියා ගන්න ඊළඟ තරුව මුක්ත කණ්ඩක එහි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර නොමැති නිසා ඉලෙක්ට්‍රෝන ඌන විශේෂයක් වේ. ඊළඟ තරුව ඇල්කිල් කාණ්ඩ ඉලෙක්ට්‍රෝන මුදා හරින බැවින් ඇල්කිල් කාණ්ඩ සංඛ්‍යාව වැඩි වන විට වියුග්ම ඉලෙක්ට්‍රෝනයේ පවතින කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වේ. එම නිසා ස්ථායීතාව වැඩි වේ. නෝට් එක කියවුවොත් තේරෙනවා ඔයාලටනේ. හරි. ඊට පස්සේ යටින් මෙන්න මෙහෙම දාගන්න CH3 මුක්ත කණ්ඩකය. හරිද? ඒ කියන්නේ one note කෙනෙක් ප්‍රාථමික කෙනෙක්. යාට ඉන්නේ හයිඩ්‍රජන් විතරනේ. එයාට වඩා ස්ථායීතාවය වැඩි මෙන්න මෙයාගේ CH3 CH2 හරිද? ඒ මොකක්ද කියන්නේ? ඇයි අර මෙහෙම එක්කෙනෙක් අපි ලිව්ව මතකද? අර තනියෙන් ඉන්න අර හයිඩ්‍රජන් නම් වට කරගත්ත එක්කෙනෙක්ට වඩා මෙන්න මෙයාගේ ස්ථායීතාවය වැඩි. ඇයි? මෙහෙන් එනවනේ. තේරෙනවද? හයිඩ්‍රජන් විතරක් නම් එන්නේ එහෙම එන්නේ නැහැ. ඕකේ. ඊට පස්සේ ලියා ගන්න මෙන්න මේක. මෙයා ලියලා යාට පස්සේ මෙන්න මෙහෙම ලියා ගන්න. 3 not මේ 2 not කෙනෙක්. මෙයාත් ප්‍රාථමිකයි. හරිද? මෙයාත් ප්‍රාථමිකයි මෙයාත් ප්‍රාථමිකයි. මේ දෙන්නම් ප්‍රාථමික කට්ටිය තමයි. ඊට පස්සේ 3 not කෙනෙක්. තව ත්‍රිතීක එක්කෙනෙකුත් ලියා ගන්න. මම මේ පැත්තට දාන්න බෑ. මෙහෙම ලියා ගන්න. මෙයාට වඩා මෙයා විශාලයි. මෙයා විශාලයි. ඉගෙන ප්‍රබලතාවය වැඩි කෙනෙක් අපි මේ කියන්නේ ස්ථායීතාවය වැඩි. අන්න හරි. ඊට පස්සේ ලියා ගන්න පහත බන්ධන බිඳීම සලකා බලන්න. හරිද? ළමයි ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න. ඔයාලට මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතන්න CH3 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 H ඔන්න ඔහොම කෙනෙක් ඉන්නවා කියලා. හරිද? මෙයාගෙන් මුක්ත කණ්ඩක වර්ග දෙකක් හැදෙන්න පුළුවන්. හයිඩ්‍රජන් කෙනෙක් අපි හිතමුකෝ මේ සම්පූර්ණ අණුවෙම අපි අයින් කරලා දාන්න හයිඩ්‍රජන් කෙනෙක්. හරිද? එහෙම හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙනකොට හැදෙන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. කවද හැදෙන්න පුළුවන්? හරිද? මෙයාගේ එක්කෙනෙක් අයින් වෙලා ඕන්නම් මෙන්න මෙයා අයින් වෙලා ගිහින් මේ හයිඩ්‍රජන් අයින් වෙලා ගිහින් මෙන්න මේවා මුක්ත කණ්ඩකයක් හැදෙන්න පුළුවන්. නේද? ඒක එකක්. එහෙම නැත්තම් ඒ හයිඩ්‍රජන් ඉන්නවා. මෙන්න මෙතනින් හයිඩ්‍රජන් කෙනෙක් අයින්ලා මෙයාගේ මුක්ත කණ්ඩකයක් හැදෙනවා. ওই දෙකම වෙන්න පුළුවන්. මෙහෙම හැදුනොත් මෙතන මෙහෙම හැදුනොත් මෙයා කොයි එක්කෙනෙක්ද? මෙයා ප්‍රාථමිකයිනේ. නේ? තේරෙනවද නේද? මෙයා ප්‍රාථමිකයි. මෙයාට හම්බෙලා තියෙන සම්පූර්ණ ඇල්කිල් කාණ්ඩ එක්කෙනෙක් විතරයි. හැබැයි මෙතන බින්දුනොත් මොකද වෙන්නේ? මෙතන ඉන්න හයිඩ්‍රජන් අයින් වෙලා ගිහින් මුක්ත කණ්ඩකයක් හැදුනොත් ඒ හැදෙන ත්‍ෘතීක මුක්ත කණ්ඩකයක්. එතකොට කවුද ප්‍රබලතාවය වැඩි කවුද ස්ථායීතාවය වැඩි? ප්‍රබලතාවය නෙවෙයි ස්ථායීතාවය. ස්ථායීතාවය වැඩි කාගේද? මෙන්න මේ 3 not එක්කෙනාගේ. තේරෙනවද? දැන් දාගන්න මෙහෙම. මෙන්න මේක ඇඳ ගන්න. මේක රැඩින් ලියා ගන්න 100ට 10යි
අස්ථායි කියලා ලියා ගන්න. මේක යටින් 90යි. මේකට යටින් ස්ථායි කියලා ලියා ගන්න. මොකද්ද මේ 90යි 10යි කියන්නේ? මෙන්න මේකෙන් හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරොත් ඒ හැදෙන මුක්ත කණ්ඩක වලින් 90%ක්ම මෙහෙම කට්ටිය. මොකද ස්ථායි වැඩි යන්නේ. 10%ක් කට්ටිය හැදෙන්නේ මෙන්න මේකේ. මොකද එයා අස්ථායි නිසා. හරි. ඊට පස්සේ තරුවදරට යන ප්‍රතික්‍රියාවකදී ප්‍රධාන ඵලය තීරණය වන්නේ ස්ථායි මුක්ත කණ්ඩකය මගිනි. ඊට පස්සේ තරුවක් දාලා ස්ථායි මුක්ත කණ්ඩක වැඩිපුර වැඩි වේගයෙන් සෑදේ. මේගොල්ලෝ මොකද වෙන්නේ? වැඩිපුර වැඩි වේගයෙන් හැදෙන. අද පාඩම මෙතනින් ඉවරයි. මේ ටික තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊළඟ දවසේ අපි ප්‍රතික්‍රියා ගැන කතා කරන්න පටන් ගන්නවා.